Hi guys, එහෙනම් මේක working capital management කෝප්පිය. එතකොට මුලින්ම කියන්න ඕනේ මම මේ try කරා දැන් lesson එක briefly explain කරලා ඕගලන්ට tutorials නැත්නම් past papers question තියෙනවා නම් ඒවා discuss කරන්න දැන් මම ඔයාලට බැලුවා. අපිට tutorial දීලත් නැහැ ඔය පාඩමෙන්. කලින් batches වලට tutorial දීලත් නැහැ. past papers වලත් අපිට direct part එක නැහැ. ඒ කියන්නේ එතන බලුවොත් මම නිකමට ගිය අවුරුද්ද නෝට් එකක් බැලුවා. එතකොට ඒකේ තිබ්බේ තනිකර ඔය මේ ඉකොනොමික් කෝඩ් ක්වොන්ටිටි ඒ වගේ පාර්ට් එක. එතකොට ඒ වගේ ලොකු පාර්ට් එකක් මේ සැරේ අපේ සිලබස් එකෙන් හලලා තියෙනවා. අපිට කියන මාරම බේසික් පාර්ට් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ පාර්ට් වලින් දැනට පාස් පේපර්ස් වලින් ටෙස්ට් වෙලා නැහැ. ඒ නිසා මට දැන් අර හදිස්සියේ මේ කුප්පිය කරන නිසා ඒ වගේ ප්‍රශ්න ටික හදාගන්න බැරුණා. මම ප්‍රශ්න ටික හැදුවොත් ඔයගලන්ට මම දාන්න group එකේ. එතකොට මම දැනට ඔයගලන්ට ලෙසන් එකේ තේරෙන්නේ නැති පොයින්ට්ස් මොනවා හරි තියෙනවා නම් ඒ ටික අල්ලගන්න මම ඩිස්කස් කරගෙන යන්නම්. ඒ අතරේ මම හොයාගත්ත දේවල් ඒව මම එක්ස්ප්ලেইন කරගෙන යන්න. හරි අපි පටන් ගමු. ම්ම්, හරි හරි මගේ නෝට් එක මම දාන්නම් පොඩ්ඩක් අකුරු නම් කියලා හදිස්සියෙන් ලියපු නිසා ගන්න එපා. මොන හරි පොයින්ට් එකක් තියෙනවා නම් මේකෙන් ගන්න. එතකොට working capital management. එතකොට working capital management කියන්නේ මොකක්ද? ඔයගොල්ලන් දන්නවා assets කියන්නේ අපේ company එක තියෙන financial position එකේ main parts තුන තමයි assets, equity and liability. එතකොට ownership එකට effect නොවන part එක assets and liabilities තියෙනවා. එතකොට assets and liabilities අපිට තව පොඩ්ඩක් break down කරගන්න පුළුවන් non current and current කියලා. එතකොට කරන්ට් කියලා ඔයගොල්ලන් දන්නවා මාස 12ක් ඇතුළත වෙන යූස් වෙන දේවල් වලට තමයි අපි මේ කරන්ට් කියන්නේ. නන් කරන්ට් කියන්නේ අපි ලොන්ග් ටර්ම් පර්පස් එකෙන් එක්ක පර්චේස් ඕන් කරගත්ත අයිටම්ස්. එතකොට as an example අපිට කෑෂ් කියන ඒවා නිතර ඕන වෙනවා. එතකොට ඉන්වෙන්ටරි කියන ඒවා නිතර ඕන වෙන නිසා ඒවා කරන්ට් ඇසෙට්ස් ගන්න. හැබැයි අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් නැත්නම් අපි FD එකක් ගන්නවා නම් අපි මාස 12ක් නෙවෙයි එම් කරන්නේ සාමාන්‍ය. අපි එම් කරන්නේ අවුරුදු 2ක් 3ක් 5ක් ඒ වගේ. එතකොට ඒවා non current assets. ඒවා liabilities ගත්තත් එහෙම ඔයගොල්ලන්ට මතක ඇති company adjustment එක කරනකොට අපි ලීසින් එකක් තිබ්බත් ඒ වැඩේ කරනවා. එතකොට එක පෝෂන් එකක් අපි ගන්නවා non current assets කියලා කියන්නේ මේ මාස 12න් පස්සේ එන්න දින මාස 12න් පස්සේ ගෙවන්න දින පාර්ට් එක. එතකොට මාස 12 ඇතුළත ගෙවන්න තියෙන පාර්ට් එක තමයි අපි මේ current liabilities වලට දාන්නේ. එතකොට එහෙම තමයි යන්නේ. එතකොට මේ working capital management කියන මුළු concept එකම involve වෙන්නේ මේ short term ඒ කියන්නේ current assets and current liabilities portion එක ගැන කතා කරන එක තමයි. එතකොට මේගොල්ලන් example එකක් දීලා තියෙනවා. එතකොට origin of working capital. එතකොට working capital start කරා කියලා කියන ඒ කාලෙත් තිබිලා තිනවා යන්කි පෙඩ්ලර්ස්ලා තියෙන. ඒගොල්ලන්ගෙන් තමයි මේක පටන් අරන් තියෙන්නේ කියලා කියනවා. යන්කි පෙඩ්ලර්ස්ලා ඔන්නම පෙන්නන්න තිබ්බා. මේ ඉන්නේ. ඒ කියන්නේ අර ගෑල් බැඳගෙන දවස් ගණන් බිස්නස් කරන්නේ අන්න ඒ වගේ කට්ටියක්. එතකොට ඒගොල්ලන්ගේ එක එක එන්ටිටිස් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මම මේක කියලා තියෙනවා. එතකොට ඒගොල්ලන් ගෙනියන කරත්තය ඇතුලේ තියෙන බඩුත් තියෙන්නේ. ඔන්න ඒවා වර්කින් කැපිටල්. ඒ කියන්නේ අපි ඒ යන්කි වෙඩ්ලර්ස්ලා ඒව විකුණලා තමයි ඒගොල්ලන් ප්‍රොෆිට්ස් හොයාගන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලන් කරත්තේ ඒ වගේ දේවල් ෆික්ස්ඩ් ඇසෙට්ස්. මොකද ඒක ඒගොල්ලන් විකුණන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ පර්පස් එකට යූස් කරන්නේ නැත්නම් බිස්නස් එකේ පර්පස් එකට තමයි යූස් කරන්නේ. එතකොට ඒගොල්ලන්ට තව ගුඩ්ස් ගන්න ඒ වගේ වැඩවලට ඒගොල්ලන්ට සල්ලි බොරව ගන්න ඕන වෙනවා. ඒක ෂෝට් ටර්ම් බොරෝවින්ස්. එතකොට ඒවා කරන්ට් ලයබිලිටිස් විදිහට ගන්නත් පුළුවන්. එතකොට working capital කියන්නේ සරලවම all assets and liabilities with life less than 1 year, it represents fund used in day-to-day actions. එතකොට දැන් කම්පැනි එක ෆයිනෑන්ෂල් හෙල්ත් එක බලන
ඔපරේෂන්ස් කීපයක් තියෙනවානේ. එතකොට කම්පැනි එකේ ෂෝට් ටර්ම් හෙල්ත් එක බලන්න අපි යූස් කරන්නේ වර්කින් කැපිටල් මැනේජ්මන්ට්. එතකොට කම්පැනි එකේ අපි කියන ability to meet the short term obligations තමයි working capital කියන්නේ. බලගේ strength එක කොච්චරද කියලා අපිට මේකෙන් බලා ගන්න ඕනේ. එතකොට current assets ගත්තොත් cash තියෙනවා, accounts receivable තියෙන, accounts receivable කියන්නේ trade debtors නැත්නම් debtors receivable කියලා කියන ණය ගැති. එතකොට inventories තියෙනවා. එතකොට current liabilities ගත්තොත් ඒකත් මාස 12ට අඩු ඒවා bank overdraft. එතකොට accounts payable, accounts payable කියන්නේ trade creditors නැත්නම් ණය හිමි. එතකොට note payable තියෙනවා, accrued expenses තියෙනවා. එතකොට gross working capital කියන්නේ මේ current assets portion එක විතරයි. එතකොට net working capital කියන්නේ මේ total current assets වලින් current liabilities අඩු කරාට පස්සේ එන portion. එතකොට හැමතැනම වගේ අපි කතා වෙන්නේ මේ net working capital එක ගැන. එතකොට කොහේවත් තැනක මෙන්ෂන් කරලා තිබ්බේ නැත්නම් gross working capital කියන වචනේ ඔයගොල්ලන් හැම වෙලාවෙම net working capital එක කියලා තමයි කතා කරන්න ඕනේ. ඒ ටික එහෙම යනවා. මෙතන තියෙන්නේ මම කතා කරපු ටික. එතකොට හරි මේ තියෙන working capital management focus කරන්න මේ වගේ අර net working capital එක manage කරන විදිහ effectively efficiently. එතකොට goal එක තමයි optimum level of working capital maintain කරන්න. ඒක too much අත් too little අත් නැති වෙන කෙනෙක්. too much කියත් හොඳ නැහැ, too little තිබ්බත් කොහොමත් හොඳ නැහැ. එතකොට මේකේ තියෙන ඉම්පෝර්ටන්ස් තමයි මම කලින් කිව්වා වගේ ෂෝට් ටර්ම් ෆයිනෑන්ෂියල් හෙල්ත් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට කම්පැනි එකේ ෂෝට් ටර්ම් ඔබ්ලිගේෂන්ස් කියන්නේ ෂෝට් ටර්ම් අපිට තියෙන එක්ස්පෙන්සස් කවර් කරන්න පුළුවන්ද, අපිට අපේ ක්‍රෙඩිටර්ස් වලට ගෙවන්න පුළුවන්ද, ඒ ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන් වර්කින් කැපිටල් එක. එතකොට වර්කින් කැපිටල් එක ඩේ ටු ඩේ බිස්නස් ඔපරේෂන්ස් ස්මූත්ලි ගෙනියන්නත් උදව් වෙනවා. ඒ කියන්නේ තව මම කියන්නේ ඉස්සරහට එක්සැම්පල්ස්. එතකොට liquidity problems නැති වෙන්නත් හොඳ optimal working capital maintenance එකක් අපිට උදව් වෙනවා. තව මෙතන කතා කරලා නැහැ unexpected demand වලට. ඒ වගේ දේවල් වලට face කරන්නත් අපිට working capital ඕන. එතකොට smooth day to day business operations කියන්නේ දැන් සමහරක් වෙලාවට sudden මේ business කියන්නේ අපේ process එකේ මේ failures එන්න පුළුවන්. නිකන් හිතන්න ඕගොල්ලන් අපි business එකක් කරගෙන යනකොට අපේ inventory stock එකක් ගිනි ගන්නවා. එතකොට කම්පැනි එකේ හොඳ working capital එකක් තිබ්බොත් ඒගොල්ලන් හොඳ strategies maintain කරලා තිබ්බොත් අර ඒ inventory එක burn වෙච්ච නිසා ඒ ආය මුළු business process එකම නවත්තන්නේ නැතුව ඒගොල්ලන්ට ටක් ගාලා ඒගොල්ලන්ගේ ආය inventory එක restock කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි හරියට working capital manage කරලා තිබ්බේ නැත්නම් අපි ගාව හරියට funds තිබ්බේ නැත්නම් අපි එක්කෝ අපේ බිස්නස් එකේ process එක එතනම drop වෙනවා, නැත්නම් අපිට high interest rates වලට loan ගන්න වෙනවා, high interest rate options වලට යන්න වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ uncertainties වලට face කරන්න, unexpected demand වලට face කරන්න, ඒකට ඔකම ජෙනරලයිස් කරනවා තමයි අපි කියන්නේ අර day to day operations smoothly ගෙනියන්න අපිට working capital ඕන වෙනවා. එතකොට working capital management වල කලින් මම කිව්වා වගේ ඇයි මේක යූස් වෙන්නේ කියලා මෙතනක් දාලා තියෙනවා. එතකොට current assets components, cash, accounts receivable, inventory, current liabilities, accounts payable, notes payable, accrued expenses. එතකොට liquidity, managing the degree of liquidity කියන එක අපිට මේ කියන්නේ working capital management කරන්න අපිට liquidity ගැනත් කතා කරනවා. එතකොට liquidity කියන්නේ ability of a company to convert assets into cash when needed. කියන්නේ අපිට කොච්චර ඉක්මනට අපිට තියෙන asset එකක් මේ liquidate කරගන්න කියන්නේ cash වලට convert කරන්න පුළුවන්ද කියලා තමයි අපි මෙතනදී කතා වෙන්නේ. එතකොට cash කියන්නේ most liquid asset එකක්. හැබැයි අපි ගත්තොත් accounts receivable අපිට කියන්නේ අපිට debtors ලා ඉන්නවනම් අපිට නැගතිය ඉන්නවනම් අපිට ඒවා සල්ලි කරගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන් ගෙවුවාම. එතකොට ඉන්වෙන්ටරි කියන එක අපිට කෑෂ් වලට කන්වර්ට් කරගන්න පුළුවන් ඉන්නේ ඒවා සෝල්ඩ් කරාම. එතකොට දැන් කෑෂ් කියන්නේ most liquid asset. එතකොට අපිට land buildings ඒවා ගන්න පුළුවන් least liquid assets. මොකද land එකක් විකුණුවහම තමයි අපිට සල්ලි එන්නේ. එතකොට ඒක අර land එක කියන එක අපිට කියන්නේ දවසින් දෙකකින් හරියට විකුණ ගන්න බෑ. ටික කාලයක් යනවා, process එකක් යනවා. building එකක් වුණත් එහෙමයි අපිට පොඩි කාලයක් යනවා. එතකොට ඒවා එච්චර liquidate නැහැ. එතකොට liquidity කියන්නේ සරලවම අපිට කොච්චර කියන්නේ ඒ මොකක්ද asset එකේ තියෙන ability එක cash වලට convert කරගන්න පුළුවන්. එතකොට මෙතන ඒගොල්ලෝ කතා කරන්නේ කොච්චර ඉක්මනට අපිට cash වලට convert කරගන්න පුළුවන්ද කියන එක තමයි. එතකොට මේ ටික explain කරන්න මම ආයෙ මගේ note එකට යන්නම්.
ටි හරි. එතකොට අපිට ගෝල් එක තමයි ඔප්ටිමල් නෙට්වර්කින් කැපිටල් එක මේන්ටේන් කරන එක. එතකොට කෑෂ් ඇන්ඩ් මාකටබල් සිකියුරිටිස් අපිට ඕනට වඩා තියෙනවා කියන්නේ එතන ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. මොකද අපි ඕනට වඩා අපි ගාව කෑෂ් තියාගන්න කියන අපි ඒ ටික ඉන්වෙස්ට් කරලා නැහැ කොහෙවත් අපිට කියන්නේ. ඒ ටික ඉන්වෙස්ට් කරා නම් අපිට ඉන්ට්‍රෙස්ට් ගේන් එකක් ගන්න තිබ්බ. තව එක්ස්ට්‍රා ගේන් එකක් ගන්න තිබ්බ. එතකොට අන්න ඒක මිස් වෙන ඔපචුනිටි කොස්ට් එක තියෙනවා අපිට මේ කෑෂ් ටූ මච් තියාගත්තොත්. ඒක ටූ ලෝ තියාගන්නවා කියන්නේ අපිට තියෙන බිල්ස් අපිට පේ කරගන්න බෑ අපිට ලේබර් පේමන්ට්ස් කරගන්න බෑ ලේබර් ඊට පස්සේ සප්ලයිස්ලට ගෙවා ගන්න බෑ එතකොට අපිට අර මම කලින් කතා කරා වගේ අන්සර්ටනිටිස් එන්න පුළුවන් සඩන් නීඩ්ස් එන්න පුළුවන් ඒවට ගෙවා ගන්න බැරි නම් ඒ කියන්නේ අපිට ලික්විඩිටි ක්‍රයිසිස් එකක් අපේ බිස්නස් එක ඇතුලේ ඇති වෙන්න පුළුවන් එතකොට accounts receivable ඕනවට වඩා තියෙනවා කියන්නේ කියන අපි ඕනවට වඩා ණයට අපේ goods දීලා එතකොට එහෙම දෙනවා කියන්නේ අපිට හොඳ කියන්නේ වැඩි රිස්ක් එකක් තියෙනවා බෑඩ් ඩෙට්ස් එන්න බොල් ණය වෙන්න. එතකොට තව තමයි කියන්නේ අපි ගොඩක් කෑෂ් කියන්නේ ක්‍රෙඩිට් වලට අපි ක්‍රෙඩිට් සේල්ස් වැඩි කියන්නේ ගොඩක් කෑෂ් ටයිඩ් අප් වෙලා තියෙනවා අන්පේඩ් ඉන්වොයිසස් වල. එතකොට ඒකත් අපිට ලොස් එක කියන්නේ අපිට ඒකේ ලික්විඩිටි ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. එතකොට accounts receivable too low කියන්නේ අපේ credit policies මාර strict. ඒ කියන්නේ එක්ක අපේ payment period එක උඩින් නැත්තම් ඒ conditions මාර strict. ඒක එතකොට නැත්තම් කියන්න පුළුවන් අපිට තියෙන customers ලා අඩුයි නැත්තම් අපේ තියෙන sales portion එක අපිට loss වෙන්න පුළුවන් කියලා අපේ accounts receivable too low තියෙනවා. එතකොට inventory අපිට කඩා ගන්න පුළුවන් raw material work in progress finished goods. එතකොට inventory stocks අපිට too high කියන්නේ අපිට ස්ටෝරේජ් කොස්ට් එක වැඩි. එතකොට ඒකේ ඔබ්සලන්ස් ඇන්ඩ් ස්පොයිලේජ් කියන්නේ අපේ goods විනාශ වෙන්න තියෙන නැත්නම් අපිට යූස් කරන්න බැරි වෙන්න තියෙන රිස්ක් එක වැඩි. කියන හරි කාලය තුලත පාවිච්චි කරේ නැත්නම්. එතකොට inventories too low කියන්නේ stock outs එන්න පුළුවන් customer demand එකට අපිට මීට් වෙන්න බැරි වෙන්න පුළුවන් ප්‍රොඩක්ෂන්ස් ස්ටොපේජස් තියෙන පුළුවන් ලොස් සේල්ස් තියෙන පුළුවන්. ඒ කියන්නේ අර අපේ බිස්නස් එක ඇතරම කොස්ට් එක වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඉන්වෙන්ටරි නැහැ කියන්නේ අපේ process එකේ idle times වැඩි වෙනවා. කියන්නේ labor idle time වැඩි වෙනවා, machinery idle time වැඩි වෙනවා. ඒතර idle time වැඩි වෙනවා කියන්නේ ඒක බිස්නස් එකට පාඩුවක්. එතකොට හිතනවට වඩා කාලයක් යනවා අපිට finish goods මේ කියන්නේ අපිට මේ goods අපේ production process එකට. ඒකට ඒ වගේ නිසා අපි ඉන්වෙන්ටරි කියන එකත් ඔප්ටිමල් ලෙවල් එක මේන් කරන්න ඕනේ. ටූ ලෝ කියන්නේ අපිට මේ ඕඩරින් කොස්ට් එකක් වැඩි කියන්නේ. අපිට නිතර නිතර ඕඩර්ස් ගන්නත් වෙනවා. එතකොට එතන ඕඩරින් කොස්ට් එක වැඩි. හයි ටූ හයි වුණොත් ස්ටෝරේජ් කොස්ට් එක වැඩි, ටූ ලෝ වුණොත් ඕඩරින් කොස්ට් එක වැඩි. එතකොට මේ තියෙන කරන්ට් ලයබිලිටිස් පෝෂන් එකේ accounts payable නැත්නම් creditorsලා too high ගෙන අපි ඕනවට වඩා ණයට අරන්. එතකොට අපිට supply issues වෙන්න පුළුවන්. අපේ තියෙන relationships වලට එච්චර හොඳ නැහැ. එතකොට අපිට හරියට ගෙවා ගන්න බැරි වුණොත් අපිට penalties ගෙවන්නත් වෙනවා. එතකොට accounts payable too low කියන්නේ අර අපිට ණයට ගන්න පුළුවන් කම තියාගෙන අපි ඒ chances මිස් කරගන්න. එතකොට අපි ඕනවට වඩා cash දිවි ගන්න අපිට credit benefit එක අපි අරගෙන නැහැ. එතකොට එහෙම අපි accounts payable එහෙම කියන්නේ අපි use කරන්නේ නැහැ කියන්නේ අපි ඕනට වඩා cash spend කරනවා ඕනට වඩා cash spend කරනවා කියන අපේ day to day operations වලට අපිට තියෙන cash මදි වෙනවා. මේකත් risk එකක්. එතකොට accrued expenses තියෙනවා accrued expenses ඕනට වඩා වැඩි කියන්නේ අපිට financial pressure එකක් තියෙනවා. මොකද අපි අනිවාර්යෙන් ඒවා ගෙවන්නත් ඕනේ. හැබැයි දැන් වැඩි වෙනවා කියන්නේ අපිට ඒකෙන් ඒක බර්ඩන් එකක්. එතකොට ඒක ඩිෆෝල්ට් වෙන්න තියෙන කම්පැනි එක ඩිෆෝල්ට් වෙන්න තියෙන chance එක වැඩි and legal issues වැඩි වෙන්න legal issues උත් තියෙන්න පුළුවන් මොකද ඒ අදාළ period එක අපිට කිව්වේ නැත්නම් අපිට legal issues වලට නගන්න එතනත් අපිට legal fines එන්න පුළුවන් නැත්නම් penalties එන්න පුළුවන් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට accrued expenses law කියන්නේ accounts payable වගේම තමයි අපි අපේ credit benefits underutilized වෙලා කියලා කියන්නේ. අපි හරියට credit benefit එක utilize කරගන්නේ නැහැ සහ inefficient කියලා කියන්නත් පුළුවන්. මෙතෙන්ට එනකන් තිබ්බ parts වල අවුලක් නැති වෙයි කියලා හිතනවා. ඊළඟට අපිට තියෙන්නේ free cash flow to the firm කියන concept එක. එතකොට free cash flow එක use කරනවා අපි firm එකේ value එක decide කරන්න. එතකොට free cash flow කියන්නේ අර company එක අපිට තියෙන
කෑෂ් එක නැත්තම් කම්පැනි එකේ තියෙන අපේ ස්ට්‍රෙන්ත් එක අපිට ඉන්වෙස්ට්මන්ට්ස් වලට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනට කම්පැනි එකේ තියෙන වැලියු එකෙන් අපිට කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්ද කියලා තමයි එතනදී කතා වෙන්නේ. බේසික්ම අයිඩියා එක. එතකොට නෙට්වර්කින් කැපිටල් කියන්නේ අපි ඒව ගුඩ්ස් වලට යූස් කරන්නේ, අපි ඩේ ටු ඩේ ඔපරේෂන්ස් වලට යූස් කරන්නේ. අපිට වර්කින් කැපිටල් වල තියෙන පෝෂන් එකක් අපිට ඉන්වෙස්ට්මන්ට් එකට යූස් කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකෙන් නෙට්වර්කින් කැපිටල් කියන පෝෂන් එක අපි ඩිඩක්ට් කරන්න ඕනේ. එතකොට නෙට්වර්කින් කැපිටල් වැඩි වෙනවා කියන්නේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ටු ද ෆර්ම් අඩු වෙනවා. ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා කියන්නේ ෆර්ම් වැලියු එකත් අඩු වෙනවා. හැම වෙලාවෙම මතක තියාගන්න නෙට්වර්කින් කැපිටල් and ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකත් එක්ක තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එක. නෙට්වර්කින් කැපිටල් වැඩි වෙනකොට ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා. ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක වැඩි වෙනකොට නෙට්වර්කින් කැපිටල් එක අඩු වෙනවා. ඕක තමයි බේසික්ම අයිඩියා එක. මෙතන කාට හරි ඒ කන්සෙප්ට් එක තේරුනේ නැත්තම්. එතකොට ඒක නිසා තමයි අපි කියන්න ඕනේ මේ අපි ඔප්ටිමල් වර්කින් කැපිටල් ලෙවල්ස් මේන්ටේන් කරන්න ඕනේ ෆර්ම් වැලියු එක හොඳ තැනක තියාගන්න. ඊළඟට පාර්ට් 1 එකේ අපිට මේන්ලි කතා වෙන්න තියෙන්නේ මෙන්න මේ two measurements. එතකොට පළවෙනි එක ඔපරේටිං සයිකල් එක, දෙවෙනි එක කෑෂ් කන්වර්ෂන් සයිකල්. මෙතන ඔයගලන්ට වචන වලින් අල්ලගන්න පුළුවන්. කියන්නේ තේරෙන්නේ නැති එක්කෙනෙක්ට, මතකෙ හිටින්නේ නැති එක්කෙනෙක්ට. එතකොට අපි ඔපරේටිං සයිකල් එක කියන්නේ අපි ගුඩ්ස් ගන්න තැන ඉඳලා ගුඩ්ස් විකුණන තැන වෙනකම්. ඒ කියන්නේ ගුඩ්ස් විකුණලා සල්ලි එන තැන. කම්ප්ලීට් ප්‍රොසෙස් එක. අපි හිතන්නකෝ දැන් අපි ගුඩ්ස් ටිකක් ක්‍රෙඩිට් වලට ගන්නවා, ණයට ගන්නවා. ඒ ණයට ගත්ත දවසේ ඉඳන් අපි දැන් ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ ඒ අතර කාලෙක අපි අර ණයට ගත්ත ටිකට අපි කියවනවා. ඊට පස්සේ අපි ඒ ගුඩ්ස් සෙල් කරනවා ක්‍රෙඩිට් වලට. එතකොට ඒ ක්‍රෙඩිට් සේල්ස් වලටත් කාලයක් යනවා. ඊට පස්සේ ඒ ක්‍රෙඩිට් සේල්ස් වල අපිට ඒ ටික රිකවර් වෙනවා. අන්නේ රිසීව් වෙන තැනට වෙනකන් ඒ කම්ප්ලීට් ප්‍රොසෙස් එකම අපි ඔපරේටිං සයිකල් කියලා කතා වෙනවා. එතකොට ෆෝමල් ඩෙෆිනිෂන් එකක් ගියත් ඔපරේටිං සයිකල් කියන්නේ from the purchase of raw materials, ඒ කියන්නේ ඉන්වෙන්ටරි රිසීව් කරපු දවසේ ඉඳලා ඩේටාස් වලින් කෑෂ් කලෙක්ට් කරගන්න දවස් වෙනකන් පීරියඩ් එක තමයි ඔපරේටිං සයිකල් කියන්නේ. ඒතකොට කෑෂ් කන්වර්ෂන් සයිකල් එකේ වචනේම තියෙනවා අපි කන්සිඩර් කරන්නේ කෑෂ් ගැන විතරයි. එතකොට කෑෂ් ගැන කන්සිඩර් කරනකොට අපිට අයිඩියා එක දාගන්න තියෙන ඔළුවට අපි ණයට ගත්තේවට ගෙවපු දවසේ ඉඳන් අපි ණයට විකුණපුව අපිට අතට ලැබෙනකන් තිබ්බ පීරියඩ් එක. එතකොට ඒ කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වුණ දවසේ ඉඳන් අපිට කෑෂ් ඉන්ෆ්ලෝ එකක් වෙන්න තියෙන දවස. එතකොට definition එකට ගියොත් time from the cash outflow for purchasing raw materials to the point of collecting cash from trade debtors. ඕක තමයි බේසික්ම අයිඩියා එක. එතකොට ඒක ෆෝමියුලා කියන්නේ දැන් මෙතන ඔපරේටිං සයිකල් එක කියන්නේ මේ එන්ටයර් තින් අන්න ඒ පාර්ට් එකෙන් account payable days අයින් කරාම තමයි cash conversion cycle එක අපිට එන්නේ. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් තව ඉන් ඩීටේල් අපි මේ හැම එලිමන්ට් එකක්ම කතා කරගෙන යනකොට පළවෙනි එක account receivable days. account receivable days අපි කියන්න පුළුවන් days sales outstanding නැත්නම් average collection period කියලා. ඒකෙන් බලන්නේ කියන්නේ අපිට අපි ණයට දෙනවනේ. එතකොට ඒ debtors කට on average කොච්චර දවසක් යනවද ආයි ඒ ටික පේ කරන්න. නැත්නම් අපිට අපි ණයට දෙන්නේම අපිට කොච්චර කාලයක් යනවද කවර් කරගන්න. අන්න ඒක තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට කම්පැනි එකේ ඇවරේජ් රිසීවබල් ඩේස් ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එකට වඩා අඩු නම් අපි කියනවා ඉෆෙක්ටිව් ඇවරේජ් accounts receivable management හොඳයි කියලා. නැත්නම් අපි කියනවා inefficient කියලා. එතකොට හැබැයි ඕනවට වඩා accounts receivable days අඩුයි කියන්නේ අපි credit policies too strict. එතකොට අපි එතෙන්ට strategies use කරලා අපි හරි decisions ගන්න ඕනේ ඒක නැති කරගන්න. එතකොට ෆෝමියුලා එක තමයි accounts receivable divide by credit sales into 365. එතකොට මෙතන ඔයගොල්ලන් මතක තියාගන්න දැන් අපි 365 ගන්න normally අවුරුද්දකට දවස් 365ක් තියෙන නිසානේ. හැබැයි දැන් question paper එකේදී ඔයගොල්ලන්ට මම මෙතන star එකකුත් දාලා එක කියන්න. එක්සෑම් එකේදී මේ 365 days නැත්නම් 360 days මෙන්ෂන් කරලා තිබ්බේ නැත්තම්
ඕගොල්ලන් 365 යූස් කරනවා කියලා assumption එක යටින් අනිවාර්යෙන් දාන්න. ඒ කියන්නේ assumption we consider 365 days for a year කියලා. මොකද ඒ assumptions වටිනවා. එතකොට අනික එක ලෙක්චරර්ටත් සිග්නල් එක යනවා ඕගොල්ලෝ මේක අයිඩියා එකකින් කරේ කටපාඩම් වෙන්නේ මේ කරේ කියලා. ඒ නිසා හැමතැනම ඕගොල්ලන් assumptions use කරන්න. තව තැනක් තියෙනවා assumptions use කරන්න. මම ඒක ඉස්සරහට කියන්නම්. ඒක තව assumption එක. හැම වෙලාවෙම ඕගොල්ලන් date එකක් මේ days ගානක් mention කරනවා නම් paper එකේ mention කරලා නැති ඕගොල්ලන් assumption එක mention කරන්න. එතකොට date එකක් කියලා නැත්නම් අනිවාර්යෙන් 365ට යන්න. මොකද මම දැක්ක lecture note එකේ හැමතැනම 365 use කරලා තියෙන්නේ. ඒ නිසා 360 use කරන්න යන්නත් එපා. 360 මම දැකලා තියෙනවා සමහර papers වල ඒකයි ඒක ඔළුවේ තිබ්බේ. ඉන්වෙන්ටරි ඩේස් උත් උඩකට සිමිලමයි. ඒ කියන්නේ අපි මේකට කතා කියනවා days of sales in inventory කියලා. එතකොට ඒකෙන් බලන්න කොච්චර දවසක් on average stocks අපි ගාව තිබ්බද කියලා. එතකොට ඒ ඉන්වෙන්ටරි ඩේස් අඩුයි කියන්නේ ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එකට වඩා අපිට හොඳ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකක් තියෙනවා and fast ඉන්වෙන්ටරි ටර්න්ಓවර් එකක් තියෙනවා. කියන්නේ ඉක්මනට ඉන්වෙන්ටරි කියන්නේ පර්චේස් කරලා සෙල් වෙන සයිකල් එක ගොඩක් ෂෝට්. එතකොට ඒකේ ෆෝමියුලා එකත් ඉන්වෙන්ටරි ඩිවයිඩ් බයි cost of sales into 365. 365 මේ බෙදන්න ඕනෙත් නැහැ. මේක මෙතනින්ම බ්‍රැකට් එක ක්ලෝස් කරලා into 365 කියලා හොයන්නත් පුළුවන්. මැත්ස් පාර්ට් එක ලේසියට කිව්වේ කෑල්ල පැටලෙනවා. එතකොට ඔපරේටිං සයිකල් කියන්නේ මේ කතා කරපු ඇවරේජ් රිසීවබල්ස් and ඉන්වෙන්ටරි ඩේස් වල ටෝටල් එක සම් එක. කියන්නේ අපි පර්චේස් කරපු දවසේ ඉඳන් අපිට විකුණලා අපි විකුණපු ක්‍රෙඩිට් සේල්ස් වලට කෑෂ් කවර් වෙන දවස් වෙනකන් පීරියඩ් එක. එතකොට මෙන්න මේ පීරියඩ් එකෙන් account payables day අයින් කරාම තමයි මම කලින් කිව්ව මතක ඇති cash conversion cycle එක ගන්න. ඒකට account payable days කියන්නේ on average how long it takes for the company to pay off its average trade creditors. ඒ කියන්නේ අපි ණයට ගත්ත ඒවා on average අපිට කොච්චර දවසක් යනවද ඒ ටික කවර් කරන්න. එතකොට company එකේ average payable days එක industry average එකට වඩා වැඩි වෙනවා කියන්නේ හොඳයි. ඒ කියන්නේ අපිට කම්පැනි එකේ ණයට ගත්ත ඒවාට ගෙවන්න නැතුව ගොඩක් කල් තියාගන්න පුළුවන්. කියන්නේ සල්ලි ගොඩක් කල් කම්පැනි එකේ රිටේන් වෙනවා. ඒතොර කෑෂ් මෝ රිටර්න් වෙනවා කියන්නේ අපිට ඔපරේෂන්ස් වලට යූස් වෙන්න පුළුවන්. නැත්නම් අපිට ඒක ඉන්වෙස්ට් කරලා සල්ලි ගන්න පුළුවන්. එතකොට ඕනකට වඩා වැඩි කියන්නේ එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එක්ක පැනල්ටිස් අදින්න පුළුවන් නැත්නම් ඒ තියෙන රිලේෂන්ෂිප්ස් වලට හොඳ නැහැ. එතකොට ඒකේ ෆෝමියුලා එකත් accounts payable divided by cost of sales into 365. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතන account receivables වල විතරයි credit sales denominator එකට එන්නේ. අනිත් තැන් දෙකේම cost of sales තමයි තියෙන්නේ. එතකොට ඒ හැම එකේම නමට අදාළ වෙන part එක තමයි උඩට එන්නේ. එතකොට account payable days බලනකොට account payable තමයි numerator එක. එතකොට inventory ගැන කතා කරනකොට inventory part එක තමයි උඩට එන්නේ. එතකොට accounts receivable days බලනකොට accounts receivable තමයි numerator එකට එන්නේ. එතකොට ඒ වගේ short method පාවිච්චි කරලා ඔයගලන්ට මතක හිටින්න නැත්නම් මතක තියාගන්න try කරන්න. මොකද මේ වගේ අර බේසික්ම ෆෝමියුලාස් නම් මේ මම දැක්කේ නැහැ ෆෝමියුලා ෂීට් එකේ. ඒකට අපිට හිතන්න බෑ හිටදී කියලා. ඒතකොට කෑෂ් කන්වර්ෂන් සයිකල් එක කියන්නේ අර පාර්ට්ස් දෙක එකතු කරලා accounts payable days අඩු කරන්න පුළුවන්. නැත්නම් ඒක මො සිම්ප්ලිෆයි කරලා තියෙනවා ඔපරේටිං සයිකල් එකෙන් account payable days අඩු කරාම වෙන පෝෂන් එක. ඒකට මේ හැම පෝෂන් එකෙම අපි බලන්නේ අඩු කරගන්න except account payable days. account payable days longer කියන්නේ හොඳයි. අනිත් හැම measurement එකම inventory days, account receivable days, operating cycle, cash conversion cycle මේ හැම එකම අඩු වෙනවා කියන්නේ company එකට හොඳයි. ඒ වගේම තමයි ඕනට වඩා operating cycle එක පොඩි කියන්නේ credit policies වැඩි නැත්නම් inventory levels ගොඩක් අඩුයි. එතකොට ඕනට වඩා CCC එක පොඩි කියන්නේ අනිවාර්යෙන් account payable days ගොඩක් ලොකු වෙලා කියලා. ඉතින් අපි කලිනුත් කතා කරා මේ දෙකට අමතරව තව ප්‍රොබ්ලම් එකක් කරනවා problems with supplies due to non payments. ඒක ගැනත් අපිට කියන්න පුළුවන්. එතකොට දැන් යනවා part 2 එකට. එතකොට part 2 එකේ part එකට දැන් කලින් part එක නම් ඕගලන්ට ගොඩක් terms A level වලත්
රිවයිසල් ඇති සයිකල් සැරෙන් අනිත් ඉන්වෙන්ටරි ඩේස් accounts receivable days account payable days ඒ ඔක්කොම අපි ඒ level වලත් කතා කරලා. ඒතකොට මේ පාර්ට් එක විතරයි ඒ level වලට fitting එන්නේ. හැබැයි මේකත් ලේසි පාර්ට් එකක්. ඔයගොල්ලෝ එකපාර ඔල්ලුවට දාගත්තොත් වැඩේ ගොඩ. එතකොට දැන් inventory strategies කියන්නේ how much money a business decide to keep in current assets. ඒ කියන්නේ දැන් current assets level වෙනස් වෙන්න පුළුවන් company එකකින් company එකට ඒගොල්ලන්ගේ තියෙන nature එක අනුව. එතකොට ඒ strategies අපි කොටස් දෙකකට බෙදනවා. එතකොට flexible strategy එකක් කියන්නේ අපිට current assets levels ගොඩක් තියෙනවා. ඒතකොට restrictive strategy එකක් කියන්නේ current assets levels අඩුයි. එතකොට flexible strategy එකේ තියෙන advantages තමයි liquidity එක හොඳයි. Low risk of failing to meet obligations. එතකොට disadvantages තමයි low returns as more money is tied up. ඒ කියන්නේ දැන් මෝ CA තියෙනවා කියන්නේ මෝ කෑෂ් අනිවාර්යෙන් එතන තියෙනවා. ඒතකොට මෝ කෑෂ් කියන්නේ අපිට ඉන්නේ අර මම කලින් කතා කරාගේ එතන opportunity cost එකක් තියෙනවා. තව carrying cost එකක් තියෙනවා. මොකද too much CA levels කියන්නේ inventoryත් වැඩි. ඒතකොට inventory වැඩි කියන්නේ storage cost එක වැඩි. එතකොට අර මම කලින් කිව්වා වගේ obsolescence නැත්තම් ඒ goods damage වෙන්න තියෙන නැත්තම් ඒවා විනාශ වෙන්න තියෙන chance එක වැඩි. එතකොට more CA levels ගැන අපි ණයට දීලත් වැඩි. ණයට දීලා වැඩි කියන්නේ bad debts වෙන්න තියෙන risk එක වැඩි. bad debts උත් වැඩි වෙයි. එතකොට අපිට more cash අතේ කියන්නේ cash අපිට ගොඩක් අතේ තියෙනවා කියන්නේ අපිට ඒක unwanted expenses වලට වියදම් වෙන්නත් පුළුවන් කියන්නේ. කලින් කතා කරා වගේ accrued expenses අපි මොනකට ඉක්මනට pay කරන්න පුළුවන්. ඒ වගේ disadvantages තියෙනවා අපි flexible strategy එකට ගියොත්. එතකොට මේකෙම opposite එක තමයි මෙතන තියෙන්නේ. මේකේ disadvantages restrictive strategy එකේ advantages. flexible strategy එකේ advantages තමයි restrictive එකේ මේ disadvantages වෙන්නේ. තොර රෙස්ට්‍රික්ටිව් එකේ ඇඩ්වාන්ටේජස් තමයි රිටර්න්ස් වැඩි මොකද ඔය අතේ තියෙන කෑෂ් අඩුයි එතකොට ලෝ කැරියින් කොස්ට් කියන්නේ ස්ටෝරේජ් කොස්ට් එක අඩුයි මොකද අපි එච්චර ඉන්වෙන්ටරිස් තියාගන්න නැති නිසා ෆීවර් බෑඩ් ඩෙබ්ස් මොකද අපි එච්චර ක්‍රෙඩිටර්ස්ලා තියාගන්න නැහැ අපිට කෑෂ් අඩුයි කියන්නේ අන්වොන්ටඩ් එක්ස්පෙන්සර්ස් උත් අඩුයි හැබැයි ඒකෙම තියෙන ප්‍රශ්න තමයි ලික්විඩිටි එක අඩුයි මම කලින් කිව්වා වගේ මොකද අපේ අතේ සල්ලි නැහැ කියන්නේ අපිට අන්සර්ටනිටිස් වලට ෆේස් කරන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එක අඩුයි ඊට පස්සේ තව රිස්ක් එකක් තියෙනවා ෆයිනෑන්ෂියල් ෂෝටේජස් වෙන පුළුවන් අපිට ගොඩක් බිල්ස් පයිල් අප් වෙන්න පුළුවන් ඒක පේ කරගන්න බැරි වුණත් එතන ප්‍රශ්න ඔපරේටිං ෂෝටේජ් කොස්ට් ඊට සඩන් ඩිමාන්ඩ් වලට ෆේස් කරගන්න බැරි ඒ වගේ ප්‍රශ්න එනවා අපි රෙස්ට්‍රික්ටිව් ස්ට්‍රැටජි එකට ගියොත් done ඔය දෙක ස්ට්‍රැටජිස් දෙක සරලවම ගන්න තියෙන අයිඩියා එක තමයි ඕක ඊළඟට තියෙනවා රිස්ක් රිටර්න් ට්‍රේඩ් ඔෆ් කියන්නේ එතකොට නෙට්වර්කින් කැපිටල් කියන ඔප්ටිමල් නෙට්වර්කින් කැපිටල් එක ඩිසයිඩ් කරන්න අපිට කම්පැනිගේ රිස්ක් ඇන්ඩ් රිටර්න් ලෙවල්ස් උත් බලන්න වෙනවා. මේ දෙක කන්සිඩර් කරලා තමයි අපිට ඔප්ටිමල් නෙට්වර්කින් කැපිටල් එකක් ඩිසයිඩ් කරන්න වෙන්නේ. එතකොට ඔප්ටිමල් නෙට්වර්කින් කැපිටල් එක අපි ඩිසයිඩ් මේ ඩිරයිව් කරලා අපි try කරන්න aim කරන්නේ total cost එක අඩු කරන්න. එතකොට රිස්ක් එකේ තියෙන cost එක අඩු කර ගන්න ඕනේ. රිටර්න් එකේ තියෙන cost එකත් අඩු කරගන්න තමයි අපි try කරන්නේ. එතකොට දැන් අපි මෙතනදී කතා කරා carrying cost උයි ස්ටෝරේජ් cost ඒ ටික ගැන. එතකොට ඒ ටික මම summarize කරලා දෙනවා මෙතන මෙහෙම. carrying cost එක වැඩි flexible වල අඩුයි restrictive වල. හැබැයි ඒ වගේම තමයි shortage cost එක නැත්තම් liquidity risk එක අඩුයි flexible වල වැඩි restrictive වල. ඒක ඔයගලන්ට ඒක මම හදලා තියෙන්නේ මෙන්න මේ part එක cover වෙන විදිහට. එතකොට මේකේ තියෙනවා optimal working capital level depend on the risk and return trade off එක. එතකොට carrying cost එක වැඩි flexible strategy එක. හැබැයි shortage and liquidity risk එක අඩුයි flexible strategy. shortage cost එකයි liquidity risk එකයි වැඩි restrictive strategy එක. හැබැයි අඩුයි carrying cost and ඒවා. So this trade-off determines the optimal level of working capital. එතකොට when one time cost exists at the type ඒක අද කම්පැනි එකේ මැනේජ්මන්ට් එක අදාළ විදිහට ස්ට්‍රැටජිස් මාර්ක් කරනවා. ඔය අයිඩියා එක තමයි නෝට් එකේ තිබ්බේ. ඊළඟට මේ නෙට්වර්කින් කැපිටල් එක ෆයිනෑන්ස් කරගන්න ඕනේ. කියන්නේ ෆයිනෑන්ස් and ඉන්වෙස්ටිං කියන පාර්ට් දෙක තියෙන. ඒතර ෆයිනෑන්ස් කරගන්නේ අපි current liabilities portion. තොට කරන්ට ලයිබිලිටස් පෝෂන් එක ඩිසයිඩ් කරගන්න
විදි තුනක් තියෙනවා. එතකොට three main options තුනක් තියෙනවා අපිට. පළවෙනි option එක තමයි matching maturity, ඊළඟ එක long term financing, ඊළඟ එක short term financing. ඕගොල්ලන්ොත් පුළුවන් නම් මේ වගේ පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒකට වැඩි ලේසි. ඕගොල්ලන්ට බලපුවාම කම්පෙයාර් කර කර අයිඩියා එකක් ගන්න පුළුවන්. TDS එක කෙලිම print කරගන්නට වඩා. ඒතර matching maturity කියන්නේ current assets current liabilities එක්ක match කරන. ඒ කියන්නේ all current assets needs are covered by current liabilities. එතකොට long term financing කියන්නේ current assets වැඩි current liabilities වලට වඩා. එතකොට short term financing කියන්නේ current liabilities වැඩි current assets වලට වඩා. ඒතර අපි ඒකෙන් එක in detail යක් matching maturities වලට අපි balance hedging approach කියලා කියනවා. risk එකත් moderate, cost එකත් moderate. ඔක්කොම current assets ටික cover වෙනවා current liabilities වලින්. එතකොට non current assets part එක cover වෙන්නේ non current liabilities and equity part එකෙන්. එතකොට liquidity risk එක moderate මේ method එකේදී. එතකොට මම මේ මෙන්ෂන් කරලා තියෙනවා පොතේ තිබ්බ එක්සැම්පල් එක. මෙතන current assets උත් 50යි current liabilities උත් 50යි. එතකොට ඔන්න ඔය කියන්නේ ඕගොල්ලන්ට සමහරලාට ගාණක් දෙන්න පුළුවන්. ඔය වගේ මෙහෙම පොතේ පැත්තකින් ගාණක් දීලා ඩිසයිඩ් කරන්න. එතකොට ඒක ඕගොල්ලන් බලන්න ඕනේ මෙන්න මේ current assets and current liabilities level එක බලලා ඕගොල්ලන් හරියන option එක මේ company එක follow කරලා තියෙන option එක මොකක්ද කියලා decide කරන්න. එතකොට මේ amount දෙකම equal නම් matching maturities ගිහිල්ලා තියෙනවා. එතකොට long term financing කියන්නේ both CA and non current assets ඒ part දෙකම funded by long term debt. ඒ කියන්නේ current assets වල portion එකකුයි non current assets තියෙන non current liabilities වලින්. ඒතර current liabilities මේ company එක පොඩ්ඩයි තියෙන්නේ. ඒතර non current current liabilities පොඩ්ඩයි කියන්නේ liquidity risk එකත් lowest. එතකොට lowest උනාට මේකෙදි cost එක වැඩි. ඒ මෙතන කියලා තියෙන cost of financing is the highest. මොකද short term වලට වඩා long term borrowings වැඩි කියන්නේ අපිට rates වැඩි සාමාන්‍ය loans. එතකොට ඒකත් ඔයගලන්ට identify කරගන්න පුළුවන්. දැන් මෙතන current assets තියෙන්නේ 50යි. හැබැයි current liabilities තියෙන්නේ 20යි. එතකොට ඊටු portion එක cover වෙලා තියෙන්නේ non current liabilities. ඉතින් current assets වැඩි නම් current liabilities වලට වඩා එතනදී අපි කියනවා long term financing option එක කියලා. ඒතර short term financing කියන්නේ ඒක අනිත් පැත්ත. ඒකට අපි කියනවා aggressive strategy එකක් කියලා. ඒකේදී risk එක වැඩි, cost එක අඩුයි. එතකොට all the current assets and part of the non current assets are funded by current liabilities. එතකොට liquidity risk එක වැඩි මේකේදී. හැබැයි interest cost එක අඩුයි මේකේදී. මොකද short term borrowings are less expensive. ඒකත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් current assets 50යි නම් current liabilities ඊට වඩා වැඩි. මෙතනදී 55 වෙලා තියෙනවා. එතකොට මෙතන මම summarization එක දාලා දෙනවා. matching එකේදී දෙකම equal, risk and cost එක moderate. එතකොට long term එකේදී current assets current liabilities වලට වඩා වැඩි, liquidity risk එක අඩුයි. හැබැයි financing cost එක වැඩි. short term එකේදී කියන්නේ ඊට liquidity risk එක වැඩි, cost එක අඩුයි. එතකොට මේක තමයි අන්තිම part එක. අපි දැන් sources of funding. එතකොට මේකෙදි කතා වෙනකොටම current liabilities part එක. එතකොට accounts payable තියෙන්න පුළුවන්, short term loans තියෙන්න පුළුවන්, revolving line of credit තියෙන්න පුළුවන්, commercial paper use කරන්නත් පුළුවන්, factoring use කරන්නත් පුළුවන්. මේ ඔයගොල්ලන් එළවලුවත් දන්නවා. accounts payable වලින් අපි fund කරන්නේ එක්ක අපි කලින් ගෙවලා එතකොට අර early payment discounts එනවනේ. අන්නේ discounts ගන්නත් පුළුවන්. සමහරවිට කියනවා දවස් 15ක් ඇතුළත කිව්වොත් 110ක discount එකක් දෙනවා overall invoice එකේ. අන්න ඒ වගේ options තියෙනවා නම් ඒක company එකට beneficial. නැත්තම් අපිට පුළුවන් කියන්නේ account payable days ගොඩක් වැඩි නම් කාලේ වැඩි නම් අපිට payment එක delay කර කර තියලා cash ගොඩ කාලයක් company එකේ retain කරන් තියාගන්න පුළුවන්. ඒතර short term loans secured වෙන්නත් පුළුවන් unsecured වෙන්නත් පුළුවන්. secured කියන්නේ backed by an asset. ඒ කියන්නේ මොකක් හරි assets අපි normal කියන්නේ personal loans ගන්න process එකේදී අපි මොකක් හරි අපේට තියන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනත් කතා වෙන්නේ short term loans. secured ඒවා තියෙනවා නම් අපි ඒක මොකක් හරි අපේට තියලා තමයි ගන්න ඕනේ. එතකොට එහෙම අපේට තියලා ගන්නවා නම් interest rate එක අඩුයි. හැබැයි unsecured නම් interest rate එක වැඩි. ඊළඟට අලුත් concept එක තියෙනවා revolving line of credit. revolving line of credit කියන්නේ
බෑන්ක් එකේ මැක්ස් ලිමිට් එකක් දීලා තියෙනවා. ඒ ලිමිට් එකට පල්ලෙන් අපිට ඕන තරම් ලෝන්ස් ගන්න පුළුවන්. ආයේ පුළුවන් කාලෙක ගෙවන්න පුළුවන්. ඒක ෂෝට් ටර්ම් යන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපිට ලිමිට් එක දීලා තියෙනවා මිලියනයක්. එතකොට අපිට මිලියනයක් වෙනකන් අපිට මොන හරි අවශ්‍යතාවයක් ආවම අපිට ගන්න පුළුවන් කියන්නේ. ඔයාලට ජනවාරි වල නීඩ් එකක් ඇවිල්ලා ලක්ෂ 5ක් ගන්න. ඊට පස්සේ ඒක පෙබරවාරි වල ගෙවනවා. ආයි මාර්තු අප්‍රේල් කාලේ වෙනකොට ලක්ෂ 9ක් වගේ ඕනෙනවා. ආයි ගෙවනවා. එහෙම එහෙම අපිට යූස් කර කර යන්න පුළුවන්. එතකොට රිවෝල්විං ලයින් ඔෆ් ක්‍රෙඩිට් වල කොස්ට් එක තමයි අර අපි යූස් කරපු පෝෂන් එකේ ඉන්ට්‍රෙස්ට් එක ප්ලස් ඇනුවල් කමිට්මන්ට් ෆී එකක් තියෙනවා. කියන්නේ අර තියෙන මැක්ස් ලිමිට් එකට අපිට කමිට්මන්ට් ෆී එකක් තියෙනවා. ප්ලස් අපි කියන්නේ යූස් කරත් නැතත් අපිට ඉන්ට්‍රෙස්ට් එක වදින්නේ නැහැ. අපි යූස් කරන පාර්ට් එකට අපි තියාගෙන ඉන්න පීරියඩ් එකට තමයි අපිට ඉන්ට්‍රෙස්ට් එක කැල්කියුලේට් වෙන්නේ. ඒතර කමර්ෂියල් පේපර්ස් කියන්නේ ඒක ට්‍රාන්සැක්ෂන් වෙන ඇසෙට් කියන්නේ ඇසෙට් එකක් කියන්නත් බෑ. කොහොමද ප්‍රොමිසරි නෝට් එක. කියන්නේ මේක අන්සිකියර්ඩ් කම්පැනිස් වලින් ඉෂුව කරනවා. ලිමිටඩ් කම්පැනිස් වලින් ගොඩක් ඉෂුව කරනවා මේක. එතකොට ෂෝට් ටර්ම් ෆන්ඩින් වලට තමයි ඒගොල්ලන් ඉෂුව කරන්නේ රිලටිව්ලි හයි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන. ඒකට මේක 30 days එන්න පුළුවන් 60 days එන්න පුළුවන්. ඒ ටික තිබ්බ මේ නෝට් එකේ අන්තිමට 30 days තියෙන පුළුවන් 60 days තියෙන පුළුවන් 180 days තියෙන්න පුළුවන්. ෆැක්ටරින් කියන්නේ දැන් පිට තියෙන මේ ණය ගැති පාට එක දෙන නේ කියන්නේ ඩෙටර්ස් පාට එක. ඒ ඩෙටර්ස්ලා ඩිලේ වෙනවා නම් අපිට සල්ලි දෙන්න අපිට පුළුවන් ඒ පාර්ට් එක තර්ඩ් පාර්ටි එකට විකුණලා ඒක ඩිස්කවුන්ට් රේට් එක අපිට ගන්න. කියන්නේ දැන් හිතන්නකෝ සෙනුර මට ලක්ෂ දෙකක් ණයයි කියලා ගත්ත ස්ටොක් එකකට. ඒකට සෙනුරගේ ලක්ෂ දෙක මට දැන් රිකවර් කරගන්න ඕන. හැබැයි සෙනුරට පීරියඩ් එක තියෙන්නේ යාට එයා ප්‍රොමිස් වෙලා තියෙන්නේ තව මාස දෙකකින් ගෙවන්න. යාට තව දවසක් දෙකක් ඇතුළත ගෙවන්න බෑ. හැබැයි අපිට නීඩ් එකක් ඇවිල්ලා තියෙනවා කම්පැනි එකේ. ඒ කියන්නේ හිතන්නකෝ අපිට අර්ජන්ට් පේමන්ට් එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට අපි ගාව හරියට කෑෂ් නැත්තම් අපිට එක තර්ඩ් පාර්ටි ඕගනයිසේෂන් එකකට දෙන්න පුළුවන්. මෙන්න සෙනුරගෙන අය ගන්න. ඒ වෙනුවට ඒගොල්ලන් මට ෆුල් amount එක නැතත් ඩිස්කවුන්ටඩ් amount එකක් දෙන කියන්නේ 1,80,000 නැත්නම් 1,50,000. ඒ වගේ ගාණක් දෙනවා. එහෙනම් ඕගොල්ලන් මේ කෑෂ් එක ගන්න කියලා. එතකොට මම මේ කෑෂ් එක මගේ නීඩ් එකට යූස් කරනවා. එතකොට මාස දෙක පිරුණාට පස්සේ ඒ කම්පැනි එකේ තර්ඩ් පාර්ටි එක සෙනුරගෙන් ඒ amount එක රිකවර් කරගන්නවා ඒගොල්ලන්ට. එතකොට ඔන්න ඔක තමයි ෆැක්ටරින් වල වෙන්නේ. ඕක තමා මේ ලෙසන් එක පොඩි පාඩමක්. ඉතින් අපිට බැලුවොත් අර ගිය අවුරුද්දේ මීට වඩා ලොකු පාටයක් තිබිලා තියෙන හැබැයි අපිට මාර පාටයක් කපලා තියෙනවා. එක පැත්තකින් හොඳයි. එතකොට මේකේ ගාණක් තිබ්බා. එක මේක ගාණක් තියෙන මේ PDF දෙකේම මේක ඕගොල්ලන් දැන්ටමත් කරලත් ඇති. හැබැයි ඒකත් මම ඕන්න එක්ස්ප්ලেইন කරගෙන යන්න වෙලා තියෙන නිසා. එතකොට කෑෂ් දැන් account receivable days මතකනේ අපිට හොයන විදිහ. මෙතන ඊළඟ නෝට් එක තමයි මෙන්න මෙතන. assumption එක. net credit sales. එතකොට ගානක net credit sales කියන වචනේ මෙන්ෂන් කරලා නැතුව total sales කියලා තියෙනවා නම් හැම වෙලේම ඔයගොල්ලෝ assumption එකක් දාලා යන්න කොහොම sales උනේ on credit කියලා. එතකොට සමහරක් විට දැන් ඒක ට්‍රිකී වෙන්න පුළුවන් මේ question එකේ. ඒ කියන්නේ කෙලින්ම නිකන් total sales කියලා part එකක් දාලා net credit sales පෙන්වන්නේවත් නැතුව එහෙම percentage එකක්වත් පෙන්වන්නේ නැතුව නිකම්ම තියලා බලන්න පුළුවන්. අපි කොහොමද handle කරන්නේ කියලා. ඒකට ඕගොල්ලන් lecture ඒලට මේ hall එකේ ඉන්න hall supervisors ලා ඉන්නේ හොත් ඒගොල්ලන්ුත් කියයි. ඕගොල්ලෝ මොකක් හරි assumption එකක් දාලා කරන්න කියලා. එතකොට ඕගොල්ලන් මතක තියාගන්න ඒලට අහහ ඉන්න ඕනෙත් නැහැ. ඔළුවේ තියාගන්න net credit sales කියන word එක mention කරලා තිබ්බේ නැත්නම් total sales use කරලා ඒක යටින් assumption එකක් දාන්න අපි මෙහෙම total sales portion එකම credit sales කියලා consider කරා කියලා. ඒක තමයි තියෙන්නේ. එතකොට accounts receivable days අපි හොයන්නේ accounts receivable portion එකෙන් අඩු කරනවා net credit sales portion එක into 365. තියෙන්නේ account receivable days හොයන්නේ accounts receivable portion එක net credit sales part එක බෙදනවා ඒක වැඩි කරනවා 360යි. එතකොට අපිට එනවා 67.94.
ඊළඟට අපිට හොයන්න තියෙනවා ඉන්වෙන්ටරි ඩේස්. ඉන්වෙන්ටරි ඩේස් මතකනේ කිව්වා. ඉන්වෙන්ටරි එක බෙදනවා අපි cost of sales වලින්. ඊට පස්සේ ඒක වැඩි කරනවා 365. එතකොට අපිට එනවා 80.55. එතකොට ඊළඟ එක තමයි account payable days ගන්න. account payable days කියන්නේ 67.94 plus මෙතන අපි හොයාගත්ත 80.55. ඒ දෙක එකතු කරාම අපිට එනවා 105.1 days. එතකොට එතන question එකේ දීලා තියෙනවා industry average එක 72යි කියලා. industry average එක 72යි. ඒකට ඔයගොල්ලන්ට මතක තියෙනවා මම කලින් condition එකක් කිව්වා. industry average එකට වඩා අඩු වෙන්න තමයි හොඳ. දැන් මේක inventory මේක වැඩි operating cycle එක මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ඔව් හරි. මෙතන දවස් 147 සෝරි මං කලින් account payable days එක කියලා තියෙන්නේ මේ අර portion දෙක එකතු කරාම 148ක් වෙනවා දවස්. එතකොට ඒක 72කට වඩා වැඩි. එතකොට ඒ කියන්නේ company එක operating cycle එක industrial average එකට වඩා ගොඩක් worse. එතකොට ඒක mention කරන්න ඕනේ. එතකොට account payable days අපිට එන්නේ මෙහෙම accounts payable portion එක අඩු කර බෙදනවා cost of sales වලින් into 365. එතකොට අපිට දවස් 105ක් වෙනවා. එතකොට 148න් 105යි ගාන අඩු කරාම අපිට දවස් 43.38ක් වෙනවා. එතකොට industry average එක 42යි. හැබැයි අර ගොඩක් ළඟින් යන නිසා අපි කියන still it is worse than the industry average but marginally කියලා කියන්නේ. කියන්නේ පොඩි ගැප් එකකින් නගලා තියෙන මාජිනලි තමයි මේ ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එකට වඩා අඩු වැඩි වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ මෙන්ෂන් කරන්න. හරි. ඕක තමයි ඔයගොල්ලන්ට මට කතා කරන්න තිබ්බේ. ඔච්චරයි මේ පාඩමේ තියෙන්නේ. මම හිතනවා වෝට් කරපු කට්ටියට මොන හරි ප්‍රශ්න තිබ්බනම් මේකෙන් කව වෙන්නේ නැති කියලා. හැබැයි ඕනලාක ප්‍රශ්න තිබ්බත් මට මෙසේජ් එකක් දාන්න. නෝට් එකේ ප්‍රශ්න තිබ්බත් මට මෙසේජ් එකක් දාන්න. මම කියලා දුන්න කන්සෙප්ට් එක වැරද්දක් තිබ්බත් මට කියන්න අනිවාර්යෙන් ඕනලාගේ ටික කරගේකම් මට අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් දෙන්න. නැත්නම් මම හැමදාම තනියෙන් කරලා දන්නේ නැහැ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මොන හරි තියෙන මේ සජෙෂන්ස් මට කියන්න බැරනම් එක්කෝ අපේ B academic webලට හරි කියන්න. එතකොට ඒගොල්ලන් හරි බලලා දෙයක් කරයි. මට ගණන් ටිකක් හම්බුනොත් මම ඒ ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. පාස් පේපර්ස් ගණන් නම් කරන්න බෑ. මොකද ඒවල තියෙන්නේ ඉකොනොමික් කෝඩ් ක්වොන්ටිටි ඒ වගේ කන්සෙප්ට්ස්. එතකොට ඒවා අපි ටච් කරලා නැහනේ. ඒ නිසා අපි ඒ පාර්ට් එක අතහැරලා මේ කතා කරපු දේවල් වලට ප්‍රිපෙයාර් වෙලා යන්න. හරි එහෙනම් එච්චරයි ලෙසන් එක. එච්චරයි රෙකෝඩින් එක කම්පියුටර් එක හොයති මං. good luck හැමෝටම. ඔබට එක්සෑම් එක ලියන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාලා අහන්න. හරි.